කනවා යකෝ. ජංගිය මේක ජංගිය පිටින් තියෙන්නේ. හැම කෙනාටම හැමෝටම ලෙන්ගතු ආදරය කරන්න බෑ. ඉතින් ඔයාට ලෙන්ගතු ආදරය කරන කෙනෙක් ඉන්නවනම් එයාව මග අරින්න යන්න එපා. එයාව රැක ගන්න එක ඔයාගේ වගකීමක් කරගන්න. Nice. නම් එකක් දෙනකොට දෙන්න ඕනේ. ඒ නම් එක ගන්න කෙනාගේ හිත පිළිලා අනේ පව් අප්පා නම් එකේ මැසේජ් එකක් දාන්න ඕනේ නම් එකට කියලා හිත පිරෙන්නලු ඔන්න. කොහොමද දන්නවද? මෙන්න මේ. අනේ පැංචියේ වෙසක් කියන්නේ තන්සල් විතරක් නෙවෙයි කියලා තේරුනේ ඔයා දකිද්දි. ඔයාගේ ඔය ඇස් දෙක දිහා වඩුවක් උනත් මට බලන් ඉන්න පුළුවන්. මම පොලිමේ හිටන් හිටියම ඔයා දැක්ක නිසායි. ඉතින් මේ නම්බරකට කෝල් එකක් දෙන්නකෝ. කෝල් එකක් වෙයි නම් මැසේජ් එකක් දාන්න. එතකොට තමයි මං සතුටින් හිටියේ. ආස නැත්ද? ලපන අවුරුද්දේ දන්සල් අඳින්න මගෙත් එක්ක යන්න. ඔන්න එහෙනම් ඔයා මැසේජ් එකක් කෝල් එකක් හරි ගන්නකම් මම මග බලන් ඉන්නවා. මට බුද්ධි නිමිස්ගේ නම්බර හොයලා දීපන්කෝ. එතකොට මම අහලා කියන්න. එයාට කොහොමද සැපෙන්ද දුකින්ද කනවාද බොනවාද හොරමිනියෙක් කොහොමද උඹට හොරමිනිය වෙන්න පුළුවන්ද කියලා මම අහලා කියන්න. මට නම්බරය යපන්කෝ. උඹ බඩුව. හරිද? උඹ බඩුව. මන් නෙමෙයි උඹ බඩුව. තෝ බඩුව. අම්මා හොම දොරට ගහුවකට දොර අරින්නේ නෑ. පොඩ්ඩක් ඉන්න මම දොර අරින්නම්. ජන්දියා ජංගිය මේක ජංගිය පිටින් තියෙන්නේ. එන්න මම දාගෙන වරෙන් හොඳේ. එහෙම දෙයක් නෙමෙයි අම්මේ. Good morning ඔප්පා. අනේසෙයෝ. ඔප්පා හප්පා නෙමෙයි මං කාමරේට ඇවිල්ලා මේ මගුල් ඔක්කොම ගිනි තියන්න කලින් වරෙන් එළියට. කෑ ගහන්න එපා අම්මේ. ඔප්පට ඇහි. මේකිට මල පෙරේත දෝෂයක්වත් ඇහිලාද බං? මල පෙරේත දෝෂයක් නෙමෙයි අම්මේ. ඕකට කියන්නේ ඔප්පමේනියා කියලා. කුප්පමේනියා? කුප්පමේනියා නෙමෙයි අම්මේ. ඔප්පමේනියා. ඔය ලෙඩේදී දකුණු කොරියාවේ ඉන්න හැම නළුවෙක්ම කසාද බඳින්න හිතනවා. ඔක්කොම නළුව එකපාර? ඔක්කොම නළුව එකපාර නෙමෙයි අම්මේ. ඩ්‍රාමා එකෙන් ඩ්‍රාමාකට ක්‍රැෂ් ලිස්ට් එක වෙනස් වෙනවා. අනේ සෝල්බරි හෝම් ද්‍රුවන්ට ඔප්පෙච්චාවේ. මීට වැඩිය හොඳයි. බෑ අම්මට Yeah boy. ඔයාට හරියනවා අප්පච්චි බලන් ඉන්නකෝ. මම අප්පච්චි චෝට් කෙල්ලනේ සිතාව. මෑ ඒක නෙමෙයි. මම මේ දවස්වල ප්‍රෙග්නන්ට් වීඩියෝස් බලනවානේ අප්පච්චි. ඔව්. ඒ වගේ ගොඩක් ගැන ළමයි අහනවා මේ ඔය බබා හම්බුනහම මේ ඔය දැන් තාත්තා ආදරේ වෙනවලු අම්මට වැඩිය බබාට. ඔයා කාටද? පරුදෙන්. අපිට පුකද උනවා දාලා දැන් සාපදා අමුසොයේ වැරදි නම්බර් එකකට කතා කරලා තියෙන්නේ මොන කුරුණෑගල කක්කුසිය කොහොමද බං මගේ නම්බරේ තියෙන්නේ මම මහරගමනේ තියපන් බල්ලා ෆෝන් එක අසුනේ අද දවස් බොඩි එකක් එනවා දවස් 6ක් තියාගන්න ඕනලු හොඳම මහත්තයා
සුබ උදෑසනක්. ඔව් කියන්න මාත්‍යා. සැප? මොන සැපද පකේ? තෝ බල්ලා මම දන්නවා කවුද කියලා. තෝ අල්ලගන්නවා. තොට දෙන්නම් දෙක හිම්මාම් සැප. තෝ යනවා පොලින් බෝතලයක් පුකේ. තියපිය පාරේ ඕන්නේ. මේ අදස් කරන්න යන්නේ නේ හැම එකක්ම තනියම කරන්න ඕනේ. ඒක මට හරි මහන්සි. හරිද? හැම එනවා කියන්නේ ඔකට. ගණන් ගන්න එපා. මේ අපේ ගෙදර කොට්ටයි. ඈ බෙඩ්ෂීට්. අනික බෙඩ්ෂීට් විතර නෙවෙයිනේ තියෙන්නේ. හැම එකක්ම තියෙනවනේ. හරි අමාරුයි තනියම කරගන්න ගියාම. මේවා මෙතනින් තියලා ඊයසේ හරියම දාඩිය. උතුම දාඩියක් තියෙන්නේ. අපි මේක පස් කරලා ඉතින් උයන්න යන්නත් එපා. තනියමනේ කරන්න ඕන. ඒ හින්දා ඉතින් මස් කරලා පැන්ඩු ඉන්න 25ක් විතර අපි ඉන්නේ. හරි? එක එක වර්ගයයි මේ. මං වගේනේ. ඉතින් මේ වගේ ගොඩාක් ඉන්නවා. දැන් හදස් කරමු ඈ. හදස් කරමු. යන්න දෙලා ඉන්නවා. මංගල් තියෙන ගොඩාක් බබාලෙන් මේවා. මේ පෙරෝනි මේ පාට. මේ පාට බබාලා ඉන්න බෙඩ්ෂීට් තියෙන්නේ. මේක මෙහෙම දෙවනේ. මේක අනිම ගන්නකොට පොඩ්ඩක් අමාරුයි ඈ. නාලා. ඉවරයි. පොඩ්ඩක් දඟලන්න ඕනේ ඈ. හොඳයි. නියමයි. පැන්ඩෝ දාලා මේවත් දාමු. මගේ බෙට් එක ඉවරයි. අම්මා. no. හරි වැඩ කරන්න පුරුදු වෙන්න එපා හුස්සිය පුතෝ වදපු අම්මට බන්නන්න එපා ෆෝන් එකක් ගත්තට. ඌ කැමති නෑ බං. නෑ. අඩ ෆොටෝ ගන්න දියන්ගේ. මූ කැරියා පොල්ල කැරියා. ඒ මූ සිංහෙක් වගේ වා. කොටියෙක් බං. ඔක දැන් හපනවා ගියා. ගල්. බලන්න මම මේක ගල්. මන්දන් කැමති නර්ස්ලා ටික ඔක්කොම සිහි නිග පුළු ලුකුල පිරුණු ලැම අර තාලෙට හොඳ නැද්ද? මුට පෙරසිටමෝල් දෙපන්. පැටියෝ කොහොමද? මගේ පම්මල් යූස් කරන්න හදන්නේ වෙනිකටම මගේ නම අශේන් මට මිඩල් නමක් නෑ කොම පොඩ්ඩක් වැඩිය ගෑවුණා මෙන් ගෑවා මම ඔක පතන ඉන්නේ මම ඔක පතන ඉස්කෝලේ යන්නේ මම අමු ගවයා ඔෆ් ශ්‍රී ලංකන් අම්මෝ රාජනීති ගොඩක් ගාගන්න උනා මේ account එක අල්ලපු ගෙදර අක්කා මැනේජ් කරලා දෙන්නේ මට ලැන්ග්වේජ් එකක්වත් බෑ මේක කරන්නේ නෑ මම කලින් වීඩියෝ එකේ දෙකක් කිව්වා සෝරි ඒක වැරදි ඉංග්‍රීසි සිංහල ජර්මන් ෆ්‍රෙන්ච් මට ටැමිල් වචන දෙකයි එකක්වත් කියන්න බෑ ඒ ඔයාලට අනික් ලැන්ග්වේජ් වල get ready ඕන නම් කියන්න ස්පෝර්ට්ස් කරන්න ආසයි
ඉස්කෝලේ මේන් ස්පෝට් එක පීරියඩ් කට් කිරීම හැබැයි මං ආසයි ඔට්ටු තියන්න චක්කරම් පයින්න ඒ ඔක්කොමට ඇනිමල්ස් ගොඩක් ආසයි කොටිම මම බල්ලෙක් දැක්කොත් උඩ පයින් ගන්නවා මම ලංකාවේ වල්ලෙක්කම් දුබයි පුරවැසියන්ට ආදල් දෙන්නම් මේ පාරලෙලියයි හිටි දන්නකාගේ මූල දෙක වේ පද්දන්න වම් බාරන රස්නේ එකයි මේ දැන් මාගේ මේ දිස්නේ කලින් චීලව් සිටි දැන් නම් ඩුබයි ආදල් ගන්න දෙන්න මේ ගෞමතය හරිම ලස්සනයි ඔබ පාවී ගියා